ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම DPMC හරහා ලංකාවට නිල වශයෙන් හඳුන්වා දුන් බජාජ් RE E-Tech 9.0 ගැන හැමෝම කතා වෙනවා. ඉතින් අපි බැලුවා මේක ඇත්තටම පරණ 3 එකකට වඩා කොහොමද වෙනස් වෙන්නේ කියලා. ප්‍රීමියම් ලුක් ඇන්ඩ් ෆීල්. පළමු බැල්මටම පේන දේ තමයි මෙහි තියෙන ක්ලීන් සහ ප්‍රීමියම් පෙනුම. වෙනත දකින 3 පෙනුමට වඩා නවීන පෙනුමක් මේට තියෙනවා. ඉන්ටීරියර් එකත් හරිම පිළිවෙලයි. ධාවන පරාසය සහ ආරෝපණය. එක්වරක් චාර්ජ් කළ පසු කිලෝමීටර් 176ක් 8ක් අතර දුරක් බයක් නැතුව යන්න පුරුවන්. චාර්ජ් කිරීම. මේකට අමුතුවෙන් ගැජමැටික් අවශ්‍ය නැහැ. ඕනෑම තැනක තියෙන සාමාන්‍ය ඇම්ප් 15ක විදුලි පේනුවකින් ඉතා පහසුවෙන් චාර්ජ් කරගන්න පුරුවන්. අලුතින් ලැබෙන සුපිරි ෆීචර්ස්. 2-ස්පීඩ් ඔටෝ ට්‍රාන්ස්මිෂන්. ගිය මාරු කරන්න අවශ්‍ය නැති නිසා රියදුරුඩ තෙහෙට්ටුව ගොඩක් අඩුයි. හිල් හෝල්ඩ් ඇසිස්ට්. කන්දක නතර කරලා පටන් ගන්නකොට රථය පස්සට එන්නේ නැහැ. ලංකාවේ පාරවල් වලට මේක පට්ටම වටිනවා. රීජනරේටිව් බ්‍රේකින්. බ්‍රේක් කරනකොට බැටරිය ස්වයංක්‍රීයව චාර්ජ් වෙන තාක්ෂණය. ඩිජිටල් ඩෑෂ්බෝඩ්. වේගය සහ බැටරි මට්ටම පෙන්වන සුපිරිම ඩිජිටල් පුවරුවක් සහිතයි. මිල සහ නදත්තුව. මිල රුපියල් 19,95,000ක වැඩබදු සමග. රුපියල් 23 ලක්ෂයක් වැනි සාධාරණ මිලකට DPMC හරහා ලබා ගන්න පුරුවන්. 90%ක් වියදම අඩුයි. එන්ජින් ඔයිල්, ෆිල්ටර්, ප්ලග් වගේ කිසිම දෙයකට වියදම් වෙන්නේ නැහැ. ඉන්ධන වියදම සම්පූර්ණයෙන්ම වගේ ඉතිරි වෙනවා. විශ්වාසනීය වගකීම. වසර 5ක හෝ කිලෝමීටර් 1,20,000ක බැටරි වගකීමක් ලැබීම ලොකු සහනයක්. ආෆ්ටර් සේල් සර්විස්. ලංකාව පුරාම විසිරි සිටින 500කට අධික සේවා මධ්‍යස්ථාන සහ අමතර කොටස් නියෝජිතයන් නිසා ස්පෙයා පාර්ට්ස් ගැන බයක් වෙන්න දෙයක් නැහැ. සාරාංශය. දෛනිකව හයර් දුවන කෙනෙක්ට හෝ නිවසේ වැඩවලට පාවිච්චි කරන කෙනෙක්ට මේක තමයි හොඳම ආයෝජනය. පෙට්‍රල් පෝලිම් වලට අධික තෙල් වියදමට තිත තියලා අනාගත ලෝකෙට ගැලපෙන ගමනක් යන්න මේක නියම අවස්ථාවක්.